හැමෝම සදීලොක්ස් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු රසම රස ලාවා කේක් හදන්නේ කොහොමද කියලා. චොක්ලට් බේරෙන ගොඩාක් රස ගෙදරදී පහසුවෙන්ම හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම ඩාර්ක් චොක්ලට් මම අරන් තියෙනවා ග්‍රෑම් 100ක්. ඔයාලට ඩාර්ක් චොක්ලට් තියෙනවා එහෙම හරි කෑමට ගන්න චොක්ලට් තියෙනවා නම් ඒ ගන්න පුළුවන්. ඊට පස්සේ සීනිත් අරන් තියෙනවා ග්‍රෑම් 100ක්. මේකට කැට චූටි සීනි ගන්න නැත්නම් බෙන්ඩර් කරලා ගන්න. ඊට පස්සේ බටර් හෝ මාගරින් මම මාගරින් ගත්තේ. මේක ගත්තා ග්‍රෑම් 75ක්. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 40ක් ගත්තා. බිත්තර දෙකක් ගත්තා. වැනිලා බින්දු කිහිපයක් ගන්නවා. මේ ටික තමයි අපිට මේ රසම රස කේක් එක හදන්න ඕනේ අමුද්‍රව්‍ය. අපි බලමු කොහොමද මේක පහසුවෙන්ම හදන්නේ කියලා. මුලින්ම අපි මේකට උණු කරලා ගත්තු වතුර ටිකක් දාලා ගන්නවා. අපි ඊළඟට මේ භාජනය ඇතුලේ මේ විදිහට ඩබල් බොයිල් කරගන්න භාජනයක් තියාගන්නවා. ඊට පස්සේ අපි මේ ඩාර්ක් චොක්ලට් ටික මේකට දානවා. ඊළඟට මම ගත්තේ බටර් මාගරින් හෝ බටර් ප්‍රමාණය මේකට එකතු කරන්න. ඊට පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් මේ භාජනය ඇතුලේ අපි දිය කරගමු. මේ ආකාරයට හොඳින් අපි චොක්ලට් ටිකයි බටර් ටිකයි දාලා හොඳට මේ විදිහට දිය කරලා දැන් මේ ආකාරයට ගත්තට පස්සෙ මේ නිවෙන්න තියලා අපි ඉතිරි ටික හදන්නේ කොහොමද කියලා බලමු. මේ ලාවා කේක් එක හදන්න ගත්තේ සිල්වර් කලර් කප් කේක් මේ ලයිනෙන් තමයි. ඔයාට ඕනේ ඒ කියන්නේ Taman කැමති භාජනයක මේක හදන්න පුළුවන්. මම මේ තෝරගත්තේ මේ කප් කේක් වල ගන්න ලයිනින් එක. ඒ කප් කේක් ලයිනින් අරගෙන මම බටර් ටිකක් තවරලා අරගෙන තියෙන්නේ. ඊළඟට මේකට චොක්ලට් කුඩු ටිකක් අපිට මෙහෙම වටේට තවර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාන් පිටි හරි කමන්නේ. Tamanට තියෙන දෙයක් ගන්න පුළුවන්. මම සුදු පාටට පේන නිසා මම චොක්ලට් කුඩු තමයි මේකට තවරලා ගන්න. අරගෙන අපි ගත්තු බිත්තර දෙක මේ බෝල් එකට දා ගන්නවා. ඊට පස්සේ අපි ගත්තු සීනි ටිකක් මේකට එකතු කරගන්න. ඊට වැනිලා බින්දු කිහිපයක් අපි එකතු කරගන්නවා. ඉන්පසු අපි හෑන්ඩ් බීටරයෙන් මේක බීට් කරගන්නවා. අද හෑන්ඩ් මික්සර් එකෙන් අපිට බීට් කරගන්න පුළුවන්. මේ ආකාරයට අපි මේ ආකාරයට බිත්තරයි සීනි බීට් කරගත්තා. අපි ඉන්පසු මේ මිශ්‍රණයට හොඳින් දිය කරගත් චොක්ලට් ටික දැන් නිවිලා තියෙන අපේ චොක්ලට් ටික මේ ටික මේ මිශ්‍රණයට අපි එකතු කරගන්නවා. අපි ඉන්පසු හෑන්ඩ් මික්ස් එකෙන් මේ ටික හොඳට කවලම් කරගන්නවා. මේ ආකාරයට හොඳට අපි මේ දෙක හොඳ ඒ කියන්නේ ක්‍රීම් එකක් ආකාරයට හොඳට මික්ස් වෙනකම් අපි මේ මික්ස් එකෙන් මේ විදිහට මිශ්‍ර කරගන්නවා. අතරතුර oven එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් දැන් ප්‍රී හීට් වෙන්න දාලා තියෙන්නේ. දැන් අපේ මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊළඟට හලාගත් පාන් පිටි ග්‍රෑම් 40 අපි මේකට එකතු කරනවා. මේ විදිහට ටික ටික එකතු කරලා හොඳින් කවලම් කරගන්න. ඊපසු මේ විදිහට කප් එකකට අරගෙන මේ ලයිනින් එකකින් ඒ කියන්නේ 4න් 3ක් පිරෙනකන් සම්පූර්ණයෙන් පිරෙන්න දෙන්නේ අපි මේ විදිහට අපේ මිශ්‍රණය දාගන්න. මේ ආකාරයට කප් කේක් ලයිනින් වලට 4න් 3ක් පිරෙන විදිහට දාලා තියෙන්නේ. උඩටම පිරෙන දාන්න එපා. එතකොට උඩටම උතුරලා යයි. මේ විදිහට අපි දැන් මේ මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු oven එකට අපි විනාඩි 10ක් වගේ දාලා ගන්නවා. ඒක oven එකෙන් oven එක Taman හදන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. අපි බලමු මේක විනාඩි 10ක් විතර දාලා කොහොමද කියලා. දැන් මගේ මේ ලාවා කේක් එක දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. මම දැන් මේ අනිත් පැත්ත ගහලා තියෙන්නේ. හැබැයි මම හැදුවේ පොඩි කප් එක නිසා තමයි මේ පොඩි ප්‍රමාණයකට පේන්නේ. ඒත් මට හොඳට ගලව ගන්න පුළුවන් තත්ත්වෙට කේක් එක හදා ගන්න පුළුවන් වුණා. හැඩ කරගන්න වටේට white chocolate chips ටිකක් දානවා. එතකොට
අපිට කෑමට ගනිද්දි මේවත් එක්කම හැපෙන විදියට තමයි මම මේ වයිට් චොක්ලට් එකතු කරන්නේ. මේ තියෙන්නේ අපේ රසම රස ලාවා කේක් එක.